ඔයාලට සුබ දවසක් කියලා පිළිගන්නවා යස්සට එක්ක ඉතින් ගෙන තවත් අලුත්ම අලුත් වීඩියෝයක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ රුපියල් 40000ට අඩුවෙන් ලංකාවේදී ඔයාලට මිලදී ගන්න පුළුවන් Samsung ෆෝන්ස් වර්ග මොනවද කියලා. ඉතින් මේ වෙද්දි Samsung කියන බ්‍රෑන්ඩ් එක ඉතින් ගොඩක් දෙනා පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙන. ඉතින් ඒකේ ගොඩක් අලුතෙන් ෆෝන්ස් රිලීස් කරලා තියෙන හින්දා ඉතින් එහෙනම් අපි බලමු 40000ට අඩුවෙන් ලංකාවේදී ගන්න පුළුවන් සුපිරි Samsung ෆෝන්ස් මොනවද කියලා. එහෙනම් ඉතින් තවත් වැඩි කතාවක් නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් මම අද මේ වීඩියෝ එක එක්ස්ප්ලেইন කරන්න තෝරගත්තේ මේ Mobile 57 කියන මෙන්න මේ සයිට් එක. ඉතින් ඒකෙදී Samsung ෆෝන්ස් වල අලුත්ම ප්‍රයිසස් අපිට එයාලා ඩිස්ප්ලේ කරලා තියෙන ඒ වගේ ස්පෙસિෆිකේෂන්ස් විස්තරات එක්ක ඉතින් අපිට ඔක්කොම විස්තර ටික එතකොට ඒ සයිට් එකේම බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරවම තියෙන්නේ Samsung Galaxy M14 4G කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක රුපියල් 39785ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් ඉතින් රුපියල් 39000කට වගේ මුදලකට අපිට ලංකාවේ වෙළඳපොලේ මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි මේකේ ස්පෙસિෆිකේෂන්ස් බැලුවොත් ඉතින් මේක රිලීස් කරලා තියෙන 2024 මාර්තු 6 වෙනිදා Android 13 තමයි මේකේ OS එක වෙන්නේ. ඊට පස්සේ ඩිස්ප්ලේ සයිස් එක 6.7 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තියෙන PLC LCD ඩිස්ප්ලේ එකක්. ඒ වගේම 90 Hz refresh rate එකකුත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ RAM එක ගැන ගත්තොත් 4GB සහ 6GB වශයෙන් version දෙකකට RAM එක ගැන ෆෝන් තියෙනවා. ඒ වගේම මේකේ storage එක ගැන ගත්තොත් 64GB 128GB කියන storage දෙකටම ෆෝන්ස් රිලීස් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේකේ chipset එක ගැන ගත්තොත් Qualcomm Snapdragon 480 කියන chipset එක තමයි තියෙන්නේ. GPU එක Adreno 610 කියන GPU එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරිය ගැන ගත්තොත් මිලි ඇම්පියර් 5000ක බැටරියක් අපිට බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Samsung Galaxy M14 4G කියන ෆෝන් එක ගැන අපිට රිවිව් එක වෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන ෆෝන් එක මොකක්ද කියලා. ඉතින් ඊළඟට අපේ ලිස්ට් එකේ තියෙන ෆෝන් එක තමයි මේ Samsung Galaxy A06 කියන ෆෝන් එක. ඉතින් මේක ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ ෆෝන් එකක්. ඉතින් ගොඩක් අය ගාව මේ ෆෝන් එක දැනටත් යූස් කරනවා බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක රුපියල් 35000ක් වගේ මුදලකට ආසන්න වශයෙන් ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේකේ ස්පෙસિෆිකේෂන්ස් බැලුවොත් ඉතින් මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන 2024 අගෝස්තු 22 වෙනිදා. ඉතින් මේකේ OS එක Android 14 තමයි තියෙන්නේ. කියනවා up to 2 major Android updates කියලා. මෙයාලා updates දෙකකින් මේ OS එක දියුණු කරන්න බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ Android 16 15 වගේ මේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන මේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඊළඟට අපි මේකේ ඩිස්ප්ලේ එක ගැන ගත්තොත් ඩිස්ප්ලේ සයිස් එක 6.7 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. PLC LCD ඩිස්ප්ලේ එකක්. ඊළඟට අපි මේකේ RAM ගැන ගත්තොත් RAM එක 4GB 6GB විදිහට version දෙකකින් එනවා. ඉතින් ඒ වගේම තමයි storage එකත් 64GB 128GB කියලා versions දෙකකින් බලගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ videos ගැන ගත්තොත් ඉතින් HD වෙනකම් වීඩියෝ කරගෙන මේ පහසුවත් මෙයාලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ chipset එක ගැන ගත්තොත් MediaTek Helio G85 12 nanometer කියන chipset එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ GPU එක ගැන ගත්තොත් Mali G52 MC2 කියන GPU එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරිය ගැන ගත්තත් මිලි ඇම්පියර් 5000ක බැටරියක් අපිට බලා ගැනීම හැකියාවක් තියෙන. ඒ වගේම 25 watt wired fast charging පාසකවත් මෙයාලා මේ ෆෝන් එකේ අපිට දීලා තියෙනවා. ඉතින් මේ Samsung Galaxy A06 කියන ෆෝන් එක ගැන ඉතින් ওই විස්තර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි යමු අපේ ලිස්ට් එකේ තුන්වෙනි ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් අපේ ලිස්ට් එකේ තුන්වෙනි ෆෝන් එක කියන්නේ මේ Samsung Galaxy M05 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේක 29930ක් වෙනි මුදලකට ලංකාවේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 30000ක් 29000ක් අතර මුදල වලට අපිට මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගත්තොත් මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන 2024 සැප්තැම්බර් 12 වෙනිදා. ඉතින් මේකේ OS එක වෙන්නේ Android 14. ඉතින් ඒ වගේම කලින් අර A06 එකේ කතා කරා වගේම මෙයාලා මේකෙත් අප්ඩේට්ස් දෙකක් මගින් OS එක අප්ඩේට් දෙනවා කියලා කියනවා. ඉතින් One UI Core 6.0 කියන UI එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ සයිස් එක ගැන ගත්තොත් 6.7 ඉන්ච් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකත් IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ RAM එක ගැන ගත්තොත් 4GB RAM එකක් එනවා. ඒ වගේම ස්ටෝරේජ් එක ගැන ගත්තොත් 64GB ස්ටෝරේජ් එකක් බලාගෙන මේ හැකියාවකුත් තියෙනවා.
ඉතින් මේකෙත් ඔයාලට වීඩියෝ ක්වොලිටි එක 1080 පික්සල් වෙනකම් වීඩියෝ කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේකේ චිප්සෙට් එක ගැන ගත්තොත් MediaTek Helio G85 12 nanometer ගෙන් චිප්සෙට් එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ GPU එක ගැන ගත්තොත් Mali G52 MC2 ගෙන් චිප්සෙට් එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරි එක ගැන අපි ගත්තොත් ඊට පස්සේ මිලි ඇම්පියර් 5000ක බැටරියක් බලාගෙන හැකියාවක් තියෙනවා. ලිතියම් පොලිමර් බැටරියක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් කලින් ෆෝන් එකේ වගේම 25 watt wired fast charging පහසුකමක් මෙයාලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් අපි යමු අපේ ලිස්ට් එකේ හතරවෙනි ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඊළඟ ෆෝන් එක වෙන්නේ මේ Samsung Galaxy F04 කියන ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක රුපියල් 34000ක ගේ මුදලකට ඔයාලට ලංකාවේ මිලදී ගන්න පුළුවන් ආසන්න වශයෙන්. ඉතින් එක එක shops වලදී එක එක price වල වෙනස් වෙනවා. ඒ ආසන්න වශයෙන් 33000 34000 වගේ price අතර තමයි මේ ෆෝන් එක තියෙන්නේ. ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගත්තොත් මේ ෆෝන් එක රිලීස් වෙලා තියෙන්නේ 2023 ජනවාරි 4 වෙනිදා. ඉතින් මේකේ OS එක වෙන්නේ Android 12 One UI Core 4.1 Go Edition කියන OS එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ ඩිස්ප්ලේ ගැන ගත්තොත් ඩිස්ප්ලේ සයිස් එක 6.5 inch ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක RAM එක ගැන ගත්තොත් 4GB plus 4GB virtual RAM එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ස්ටෝරේජ් එක ගැන ගත්තොත් 128GB ස්ටෝරේජ් එකක් බලාගෙන මේ හැකියාවක් තියෙනවා. ඊළඟට මේකේ චිප්සෙට් එක ගැන ගත්තොත් MediaTek MT6765 Helio P35 12 nanometer කියන චිප්සෙට් එක තමයි තියෙන්නේ. ඊළඟට මේකේ GPU එක ගැන ගත්තොත් PowerVR GE8320 කියන GPU එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරි එක මිලි ඇම්පියර් 5000ක බැටරියක් තමයි එන්නේ ලිතියම් පොලිමර් බැටරි එකක්. ඒ වගේම 15 watt fast charging පහසුකමක් මෙයාලා මේ ෆෝන් එකේ දීලා තියෙනවා. ඊළඟට අපි යමු එහෙනම් අපේ ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ මම වැඩිය මේ ෆෝන් ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ ගොඩක් බිග් වෙනවා ෆෝන් ගොඩක් තියෙනවා කතා කරන්න. ඉතින් 40000 අඩුවෙන් ගොඩක් Samsung phones තියෙනවා ලංකාවේ ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම ගොඩක් විස්තර වැඩිය කතා කරන්නේ නැහැ. ප්‍රධාන මේන් දේ ටික ඉක්මනට කතා කරගෙන යනවා නැත්නම් වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. ඉතින් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ Samsung Galaxy A04e කියන මෙන්න මේ ෆෝන් එක ගැන. ඉතින් ඔයාලට පේන්නේ නැද්ද මේ ෆෝන් හැම එකම බැක් එකේ ලුක් එක දැක්කම ඒ කියන්නේ A05 A04 A06 ඔක්කොගේම ලුක් එක එකම වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සෙට් එකම එකම ලුක් එකෙන් තමයි හදලා තියෙන්නේ මෙයාලා. ඉතින් ඔයාලට මේ ෆෝන් එක ප්‍රයිස් රේන්ජස් දෙකකට ඔයාලට ලංකාවේ මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් අපි බලමු එහෙනම් මේ ෆෝන් එකේ ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා. ඉතින් මේ ෆෝන් එක රිලීස් කරලා තියෙන්නේ 2022 නොවැම්බර් 7 වෙනිදා. ඉතින් මේකේ තියෙන OS එක Android 12 One UI 4.0 කියන OS එක තමයි තියෙන්නේ. ඒ වගේම මෙයාලා අප්ඩේට් එකකින් Android 14 One UI Core 6.0 කියන OS එක මෙයාලා දෙනවා කියලා කියනවා. ඉතින් මේකේ ඩිස්ප්ලේ සයිස් එක ගැන ගත්තොත් 6.5 inch ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. PLC LCD ඩිස්ප්ලේ එකක්. ඊට පස්සේ අපි මේකේ RAM එක ගැන ගත්තොත් 3GB RAM එකක් එන version එකක් තියෙනවා. ඒ වගේම 4GB RAM එකක් එන version එකක් තියෙනවා. ඉතින් storage ගත්තොත් storage version 3කින් අපිට බලාගෙන හැකියාවක් තියෙනවා. එකක් තමයි 32GB එකක් තියෙනවා, 64GB එකක් තියෙනවා, 128GB එකක් විදිහට versions 3කින් අපිට storage බලාගෙන හැකියාවකුත් තියෙනවා. ඊළඟට මේකේ chipset එක ගැන කතා කරොත් MediaTek Helio G35 කියන chipset එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ GPU එක ගැන ගත්තොත් PowerVR ROG GE8320 GPU එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේකේ බැටරි ටයිප් එක ගැන ගත්තොත් ලිතියම් පොලිමර් බැටරි එකක් තමයි තියෙන්නේ මිලි ඇම්පියර් 5000ක. ඒ වගේම 10 watt charging පහසුකමක් මෙයාලා මේකේ දීලා තියෙනවා. ඉතින් අපි ඉක්මනට යමු එහෙනම් ඊළඟ ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි දෙන්න යන්නේ. ඉතින් ඔයාලට හොඳම quality mobile accessories mobile phones ඉතාම අඩු මිලට මිලදී ගන්න ඕන නම් ඔයාලා දැම්ම අපේ Y mobile WhatsApp group එකට join වෙලා ඉන්න. ඉතින් ඔයාලට ඕනේ accessory එකක් තියෙනවා නම් අපිට WhatsApp message එකක් දාන්න ඉතින් මම යාට number links ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා අපේ යස්සටික් WhatsApp channel එකට තාම join වෙලා නැත්නම් channel එකටත් ඔහොම join වෙන්න කියලා දෙනවා. ඉතින් ඒකේ link එක description එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් ඔය ටික තමයි කියන්න තිබ්බේ. එහෙනම් ඉතින් back to the video. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ Samsung Galaxy M04 කියන මෙන්න මේ ෆෝන් එක ගැන. ඉතින් මේ ෆෝන් එක අපේ ලංකාවේ රුපියල් 41000 47000 අතර මුදලක ලබාගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට බලමු මේ ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියලා. ඉතින් මේ OS එක ගැන Android 12 One UI Core 4.1 කියන OS එක තමයි තියෙන්නේ. ඉතින් මේ ඩිස්ප්ලේ සයිස් එක ගැන ගත්තොත් 6.5 inch IPS LCD ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊළඟට මේක RAM වලට ආවොත් 4GB RAM එකක් එන version එකක් තියෙනවා. ඒ වගේම 6GB RAM එකක් එන version එකක් තියෙනවා. ඉතින් මේක 8GB වෙනකම් වැඩි කරගන්න පුළුවන් කියලා මෙයාලා කියනවා. ඉතින් storage එක ගැන ගත්තත් 64GB version එකක් සහ 128GB version එකක් විතර versions දෙකකින් අපිට බලාගෙන ඉන්න හැකියාවක් තියෙනවා.
ඉතින් වීඩියෝ කරගන්න පුළුවන් අපිට මේකේ 1080 පික්සල් වෙනකම් වීඩියෝ කරගැනීමේ හැකියාවකුත් මේකේ දීලා තියෙනවා. ඉතින් මේකේ චිප්සෙට් එක ගැන ගත්තොත් MediaTek Helio P35 කියන චිප්සෙට් එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ GPU එකට ගත්තොත් PowerVR GE8320 කියන GPU සෙට් එක තමයි තියෙන්නේ. මේක බැටරි ටයිප් එක ගැන ගත්තොත් ලිතියම් පොලිමර් බැටරියක් තමයි තියෙන්නේ මිලිඇම්පියර් 5000ක. ඒ වගේම 15 watt fast charging පහසුකම් මෙයාලා මේකේ දීලා තියෙනවා. ඉතින් අපේ ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක වෙන මේ Samsung Galaxy A03 Pro කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් මේක රුපියල් 34000 35000 වගේ මුදලකට වඩා ලංකාවේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අන්න මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන ගත්තොත් Android 11 OS එක තමයි මේකේ තියෙන්නේ. One UI 3.0 කියන UI එකත් එක්ක එන. ඉතින් ඊළඟට මේක අපි ඩිස්ප්ලේ සයිස් එක ගැන ගත්තොත් 6.5 inch ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් ඩිස්ප්ලේ ටයිප් එක TFT කියන ටයිප් එක තමයි මේක ඩිස්ප්ලේ එක. ඉතින් මේක අනිත් ෆෝන් වලට වඩා ටිකක් වෙනස් විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට මේක මෙමරි එක ගැන ගත්තොත් 2GB RAM එකක් එක්ක 32GB version එකක් තමයි. ඉතින් මේ ෆෝන් එකේ එක version එකක් අපිට බලාගෙන මේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මේකේ ලිතියම් පොලිමර් බැටරියක් තමයි තියෙන්නේ මිලිඇම්පියර් 5000ක. ඉතින් මෙයාලා මේකට ෆාස්ට් චාර්ජින් පහසුකම නම් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ Samsung Galaxy A03 Pro කියන ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි යමු එහෙනම් අපේ ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ Samsung Galaxy S22 කියන මෙන්න මේ ෆෝන් එක ගැන. ඉතින් ඔයාලට මේක 39000ක් 38000ක් වගේ මුදලකට ලංකාවේදී මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන ගත්තොත් මේකෙත් Android 11 තමයි තියෙන්නේ OS එක. ඉතින් One UI Core 3.1 කියන UI එක තමයි මේක බලාගෙන මේ හැකියාව තියෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ සයිස් එක ගැන ගත්තොත් 6.4 inch ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් අනිත් ෆෝන් වලට ටිකක් පොඩි ඩිස්ප්ලේ එකක් තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එක වලට versions දෙකක් ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එක version එකක් තියෙනවා RAM එක 4GB එන 6GB RAM එන තව version එකක් තියෙනවා. ඒ වගේම storage ගත්තා 64GB සහ 128GB එන versions දෙකක් විදිහට අපිට මේ ෆෝන් එක ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ chipset එක ගැන ගත්තොත් MediaTek MT6769V CU Helio G80 12 nanometer කියන chipset එක තමයි තියෙන්නේ. ඉතින් GPU ගැන ගත්තත් Mali G52 MC2 කියන GPU එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ බැටරි එක අනිත් ෆෝන් වලට වඩා ටිකක් පවර්ෆුල් බැටරි එකක් තියෙනවා. ඉතින් මිලිඇම්පියර් 6000ක ලිතියම් පොලිමර් බැටරි එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මෙයාලා 50 watt fast charging පහසුකම් මේ ෆෝන් එක දීලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ටිකක් පරණුවාට මෙයාලගේ ස්පෙસિෆිකේෂන්ස් අතින් ගොඩක් හොඳ ෆෝන් එකක් විදිහට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන ෆෝන් එක තමයි මේ Samsung Galaxy A02 කියන ෆෝන් එක. ඉතින් මේක රුපියල් 35000 34000ක විමුදලට වඩා ලංකාවේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ මේ දාලා දෙන ගණන් ප්‍රයිසස් ගැන ඔයාලා වැඩි හිතන්න එපා. ඒකේ යාළගේ ප්‍රයිසස් දාලා දෙන ඉතින් ලංකාවේ shops වලින් ගත්තහම අපිට 34000 35කට වගේ ගන්න පුළුවන්. ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන ගත්තොත් Android 10 තමයි මේකේ OS එක වෙන්නේ. ඉතින් ඒ වගේම 6.5 inch ඩිස්ප්ලේ එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට මේක RAM එකට આવොත් 3GB RAM එකක් එන version එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම storage versions දෙකකින් බලා ගන්න පුළුවන්. 32GB එන version එකක් තියෙනවා. 64GB එන version එකක් තියෙනවා. ඉතින් මේකේ chipset එක ගැන તો MediaTek MT6739 කියන chipset එක තමයි තියෙන්නේ. GPU එක ගැන ගත්තත් PowerVR GE8100 කියන GPU එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරිය ගැන ගත්තත් මිලිඇම්පියර් 5000ක ලිතියම් පොලිමර් බැටරියක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේ Samsung Galaxy A02 කියන ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනට යමු අපේ ලිස්ට් එකේ අනිත් ෆෝන් එක මොකක්ද කියලා බලන්න. ඉතින් අපේ ලිස්ට් එකේ තියෙන අනිත් ෆෝන් එක තමයි මේ Samsung Galaxy A3 Core කියන ෆෝන් එක. ඉතින් මේක නම් ගොඩක් ලෝව ප්‍රයිස් එකකට වල ලංකාවේ මිලදී ගන්න බලද්දී රුපියල් 22000කට 21000කට වගේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ගැන ගත්තොත් Android 10 Go Edition තියෙන OS එක තමයි මේකේ තියෙන්නේ. මේ ඩිස්ප්ලේ සයිස් එක ගැන 5.3 inch ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. තරමක් පොඩි ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක RAM එක ගැන ගත්තොත් 1GB RAM එකක් තමයි තියෙන්නේ. ස්ටෝරේජ් එක 64GB ස්ටෝරේජ් එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ chipset එක ගැන ගත්තොත් MediaTek MT6739 28 nanometer කියන chipset එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ GPU ගැන ගත්තත් PowerVR GE 8100 කියන GPU එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරි එකත් අනිත් ඒවාට වඩා බැටරි කැපැසිටි ගොඩක් පොඩි. ඉතින් මිලිඇම්පියර් 3000ක ලිතියම් පොලිමර් බැටරි එකක් තමයි තියෙන්නේ. ඉතින් අපේ ලිස්ට් එකේ ඊළඟ ෆෝන් එක වෙන්නේ Samsung Galaxy A01 Core කියන මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේක රුපියල් 24000කට විතර මුල්ද කරලා ලංකාවේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ ස්පෙસિෆිකේෂන්ස් ගැන ගත්තොත් මේකෙත් Android 10 Go Edition තමයි තියෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ සයිස් එක ගැන ගත්තොත්
5.3 ඉන්ච් ඩිස්ප්ලේ එකක් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම RAM එක versions දෙකකට එනවා. 1GB RAM එකක් වෙන version එක සහ 2GB RAM එකක් වෙන version එකක් විදියට. ඉතින් ඊළඟට මේක storage එක ගැන ගත්තා 16GB එන version එකක් තියෙනවා. ඒ වගේම 32GB storage එකක් එන version එකක් විදියට version දෙකකින් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ chipset එක ගැන ගත්තා MediaTek MT6739WW28 nanometer කියන chipset එක තමයි තියෙන්නේ. ඉතින් මේකේ GPU එක ගැන ගත්තොත් PowerVR GE8100 කියන GPU තමයි බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මේකේ බැටරි කැපැසිටිය ගැන ගත්තම මේකෙත් කලින් ෆෝන් එකේ වගේම මිලි ඇම්පියර් 3000ක ලිතියම් පොලිමර් බැටරියක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ මේ අපේ ලිස්ට් එකේ තියෙන අන්තිම ෆෝන් එක තමයි මේ Samsung Galaxy J2 Core 2020 කියන එක. ඉතින් මේකත් J series එක රිලීස් වෙලා ගොඩක් කාලයකට පස්සේ ආව සුපිරිම ෆෝන් එකක්. ඉතින් මේකත් ඒ වගේමයි සුපිරි performance තියෙන සුපිරි ෆෝන් එකක් කිව්වොත් හරි. ඉතින් මේ ෆෝන් එක රුපියල් 25000කට වගේ මුදලකට ඔයාලා ලංකාවේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. මේ ස්පෙસિෆිකේෂන්ස් ගැන ගත්තොත් Android 8.1 Oreo Go Edition කියන OS එක තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට මේක ඩිස්ප්ලේ සයිස් එක ගැන ගත්තොත් 5.0 inch ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ගොඩක් සාමාන්‍ය පොඩි අනිත් ෆෝන් වලට වඩා ඔයාලා දන්නවා J series එක ගියපුවාම ඉතින් මේක RAM එක ගැන ගත්තොත් 1GB RAM එකක් එක්ක 16GB storage එකක් තමයි ඉන්නේ. ඉතින් මේකේ chipset එක ගැන ගත්තොත් Exynos 7570 quad 14 nanometer කියන chipset එක තමයි ඉන්නේ. ඉතින් GPU එක ගැන ගත්තොත් Mali T720 කියන GPU එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරි එකත් ගොඩක් පොඩි. ඉතින් මිලි ඇම්පියර් hour 2600ක වගේ බැටරියක් තමයි තියෙන්නේ. ඉතින් ලිතියම් පොලිමර් බැටරියක් තමයි එන්නේ. ඉතින් මේකේ බැටරි එක රිමූවබල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා J series එකේ බැටරි රිමූවබල් කරන්න පුළුවන් කියලා. හරි ඉතින් ඔන්න ඔය විදිහට රුපියල් 40000ට අඩුවෙන් ලංකාවේදී ගන්න පුළුවන් සුපිරි Samsung phones මොනවද කියලා තමයි අද වීඩියෝෙන් කතා කරේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා තමයි ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ඔයාලා යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලන ගමන් ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.